ඒක දොරු මහත්තයා. ඉලවන්න තමුන් මොකද මම මුණ ගැහෙන්නාවේ ඉඩමකටද නඩු කියන්නද එහෙම නැතුව දික්කසාදයක් ගැන කතා කරනද මේ නයින දෙහින කාලේ මන් දික්කසාද මහත්තයෝ. එහෙම කියන්නේ එපා දැන් තමුන්ට වයස කීයද මට දැන් 68ක් වෙනවා මහත්තයෝ. 68ක් වයසක් දැයිසේ මන් දන්න කියන මුදලාලි කෙනෙකුට අවුරුදු 72ක් වෙනවා. මිනිහට මං දික්කසාදය අරන් දුන්නා. ගිය සුමානේ මිනිහා අවුරුදු 35ක හොඳ ළමිස්සෙක් පැන්නා. මමත් වෙඩින් එකට ගියා. මහත්තයෝ මම ආවේ මෙන්න මේ කාරණාවට. මට තියෙන දේපල මගේ දරුවෝ 3 දෙනාට ලියන්න. මට පරාණ බුද්ධිය තියාගෙන ලියන්නේ කොහොමද කියලා දැනගන්නනේ. ප්‍රාණ බුද්ධිය තියාගෙන දේපල පැවරෝ කියන්නේ. හදිස්සිය මේ තමන් මැරුණොත් තමන්ගේ ළමුන් මරා ගන්න කා ගන්න පුළුවන්. ඒක දොරු මහත්තයට ඒකේ දැනීමක් නැති වුණාට මැරුණට පස්සේ තමයි පරාණ බුද්ධිය කියන එකේ වටිනාකමක් එන්නේ. ඒ කොහොමද? ඇයි මහත්තයෝ මැරුණට පස්සේනේ දරු 3 දෙනාගේ ගෙවල් වලටලා ඉන්න පුළුවන්. පරාණ බුද්ධිය තියෙන නිසා මල ප්‍රේතී කියලා. tak,